another video guys. ඉතින් ඔන්න මගේ back test එකේ result එක ආවා guys. හරිද? result එක ආවා back test එකේ. එතකොට මේක තමයි මගේ අලුත්ම launch වෙන indicator එක. හරිද guys? ඉතින් සුබ ආරංචියක්. ඉතින් කට්ටිය වලා හිටපු very clear indicator එකක් මේක. super clear indicator එක. Heikenhashi කිසිම දෙයක් ඕනේ නැහැ. හරිද? Heikenhashi candle මේක පොඩ්ඩක් පරක්කු කරේ Algo Pro එකක් තියෙනවා. ඉතින් මේ indicator එකේ name එක Empire Algo. හරිද? අනිත් version එක Pro එක මේක Algo. ඉතින් මේකෙන් වෙන්නේ basically දේ මම කියන්නම්. හරිද? මේකෙන් අපි කියමුකෝ මේක 3 මිනිත්ටේ තියෙනවා කියලා 3 මිනිත් මේ ටයිම් ෆ්‍රේම් එක ඕන ටයිම් ෆ්‍රේම් වැඩ ස්කැල්පින් වලට තමයි මේක සුපිරි ස්විං ට්‍රේඩ් නෙමෙයි මම කෙලින්ම කියන්නේ ස්කැල්පින් වලට හරි එතකොට මේකේ සේල් ට්‍රේඩ් එක දෙනවා මම දැන් ඉන්නේ ගෝල්ඩ් මාකට් එකේ ඕන මාකට් එකේ වැඩ සේල් ට්‍රේඩ් එක දෙනවා සේල් එක දුන්නාට පස්සේ TP ඔටෝමැටිකලි දෙනවා TP එක ඔටෝමැටිකලි දෙනවා මේකේ අපි TP ගන්නේ fib level එකෙන්. ඔයාලා දන්නවා Fibonacci කියන්නේ. fib level එකෙන් තමයි TP ගන්න. මේ ගත්ත trade එකක් gold එකේ. ඕකේ. ඉතින් super pump එකක් ගියා. හරිද? මේකේ logic එක තමයි Fibonacci level එක. Fibonacci level සහ zigzag එක. හරි? ඉතින් zigzag එකයි Fibonacci දෙකම එකතු වෙච්ච indicator තමයි මේක. එතකොට මේකේ logic එක Fibonacci level එකයි zigzag එකයි reprint වෙන්නේ නැත lag වෙන්නේ නැහැ ඒ වෙලාවම trade එක දෙනවා අපි normally sale එකක් දුන්නම sale එක අරගෙන TP එක අපි ගන්නවා සාමාන්‍යයෙන් මේකේ normally trade එකක් ගන්නවා නම් ඒ කියන්නේ sale එක නැතුව ඔයාලට පේනවා මෙතන තියෙනවා රතු පාට line එකක් රතු පාට line එක කිව්වොත් ඔන්න මම පෙන්නන්න fib level එක. හරිද? එතකොට මේ උඩින් නැගෙන fib level එකනේ. එතකොට මේ fib level එක අබ්බලමු පල්ලෙහාට. මෙන්න බලන්න. හරිද? ඔන්න ඔක තමයි fib level එක. Fibonacci level එක. ඉතින් ඔයාලා දන්නවා ඕනම ට්‍රේඩර් කෙනෙක් ට්‍රේඩ් එකක් ගද්දි ඕකේ TP එක බලන්නේ fib level එකෙන්. TP බලන fib level එක. ඉතින් මේ ඉන්ඩිකේටර් ඔටෝමැටිකලි fib level එක දෙනවා. මේ තමයි fib level එක. එතකොට මේ දකුණු පැත්තේ ඔයාලගේ TP ටික දෙනවා. හරි. එතකොට අපි කොහොමද දන්නේ buy trade එකක් කියලා මේක. buy trade එකක් කියලා අපි දන්නේ. මෙතන තමයි entry point එක. එතකොට entry point එකෙන් පටන් ගත්තාම අපි stop loss එක දාගන්නවා මේ වගේ යටට. හරිද? එතකොට 6 එකේ පොඩ යට entry එක අපි stop loss එක දාගෙන අනිවාර්ය stop loss ඕනේ. ඉතින් මෙන්න මෙතනට TP 4ක් දෙනවා. TP 4ට අපි trade එක ගෙනියනවා. ඕකේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ trade එක අල්ලගෙන මෙන්න. එතකොට ඔයාගේ TP එකට 4න් TP එකට stop loss එක දාලා තියාගෙන ඉන්න පුළුවන්. short trade එක දෙනකන්. short trade එක දුන්නොත් මෙන්න මෙහෙමයි දෙන්නේ. sale එකක් දෙනවා. නැත්තම් මෙන්න මේ රතු පාට ලයින් එකකින් පිට පැන්නට පස්සේ ට්‍රේඩ් එක ගන්නවා අපි. හරි සරලයි guys. okay. එතකොට රතු පාට ලයින් එකකින් පිට පැන්නට පස්සේ කැන්ඩල් එක TP 4ක් දෙනවා. TP 4න් පස්සේ ඔයාලට ට්‍රේඩ් එක ඉන් කරන්න පුළුවන්. okay. බලන්න මෙයා අරන් තියෙන ට්‍රේඩ් ටික. ඉතින් මම පෙන්නන්න. okay. කිසිම ලැග් වීමක් නැහැ. okay. මේ බලන්න TP. okay. TP එකට ගියේ නැත්තම් මෙයා මේ zigzag එක දෙනවා අනිත් පැත්තට. එතකොට ඔයාලා අනිත් පැත්තට ට්‍රේඩ් එක ඒ සැනින්ම දෙනවා ට්‍රේඩ් එක. ඉතින් මේක ගොඩක් වටින ඉන්ඩිකේටර් එකක් guys. okay කට්ටිය බලන් හිටපො. මේ බලන්න මේ ඔක්කොම එහෙමයි හරි. එතකොට මේ බලන්න සේල් ට්‍රේඩ් උත් දීලා දිනවා. මම දැන් පෙන්නන්න මෙයාගේ ඕවර්විව් එක. හරිද? අපි ගියා ස්ට්‍රැටජි ටෙස්ට් එකට. මොන්න මෙතන තියෙන ඕවර්විව් එක මේ PNL එක. එතකොට ට්‍රේඩ් 30ක් අරන් තියෙනවා 100 profitable trade. ඒ කියන්නේ win rate එක 100.
ඕකේ ට්‍රේඩ් 30ටම වින් රේට් එක 100 ඒ කියන්නේ ට්‍රේඩ් 30ම වින් ඕකේ තින් ට්‍රේඩ් 30ම වින් මම හිතන්නේ මේ ලෝකෙ මෙහෙම ඉන්ඩිකේටර් එකක් තියෙනවා 100 වින් රේට් අන්තික මෙහෙම ට්‍රේඩ් එක අරන් පෙන්වන ඉන්ඩිකේටර් එකක් හරිද ඒතකොට ලාස්ට් ට්‍රේඩ් එක බලන්න ඔන්න ලාස්ට් ට්‍රේඩ් ඒක බලා ගන්න පුළුවන් දැන් 100% කියවනේ 100% නම් මේ ඔක්කොම කොළ පාටින් තියෙනවනේ මේ මෙතන තියෙන්නේ වින් කරපු ට්‍රේඩ් වල P&L එක ඕකේ වින් කරපු ට්‍රේඩ් එක P&L තමයි මේ තියෙන්නේ එතකොට ඔයාලා බලන්න මෙතන ඉඳන් ඔන්න 1 2 මෙතනින් හොඳට බලා ගන්න පුළුවන් ට්‍රේඩ් හරියටම 30ක් අරන් තියන එක බලන්න ඕකේ 30ක් ඔන්න ලාස්ට් ට්‍රේඩ් එක ෂෝට් ට්‍රේඩ් එක එතකොට ෂෝට් ට්‍රේඩ් එක තමයි මේ අරන් තියන්නේ හරිද ඉතින් 100% accurate indicator එකක් guys ඉතින් මාකට් එකට වෙනස් වෙනවා ටයිම් ෆ්‍රේම් එක වෙනස් වෙනවා accurate එක හොඳම ටයිම් ෆ්‍රේම් එක 3 minute මට නම් ඕකේ ඔයාලට ඉතින් මේ ගත්තොත් ඔයාලා අත්දැක බලලා ටයිම් ෆ්‍රේම් එක ඉතින් මගේ 3 minute ටයිම් ෆ්‍රේම් එක හොඳට වැඩ කරා මේ ඉන්ඩිකේටර් ඉතින් ගන්න බලන් එකෙන් ඉන්නවා නම් මේ මැසේජ් එකක් දාන්න TikTok සහ WhatsApp එකේ ඕකේ ඉතින් තව දුරටත් ඔයාලා ලොස් වෙලා ඉන්නවා නම් ලොස් එක අවම කරන්න හොඳම දේ තමයි ඉන්ඩිකේටර් පාවිච්චි කරන්නේ මොකද ස්ටොප් ලොස් දාගන්න පුළුවන් අපිට ට්‍රෙන්ඩ් එක පෙන්නනවා සිග්නල් පෙන්නනවා ඉතින් ලොස් එක අවම කරලා ප්‍රොෆිට් එකට ගෙනියන එකම දේ ඉන්ඩිකේටර් යූස් කරලා ඒ කියන්නේ ඩිමෝ ට්‍රේඩ් කළා මුලින්ම ඊට පස්සේ රියල් එකට බහින එක. එහෙනම් good luck guys මේක තමයි මගේ ඉන්ඩිකේටර් එක new ඉන්ඩිකේටර් සුබ ආරංචිය තමයි අන්තිමට කියන්නේ මේ ඉන්ඩිකේටර් එක ගන්න මුල්ම එක්කෙනාට මගේ ඉන්ඩිකේටර් තුනම දෙනවා. ඒකට මේකයි ඔයාලා කවුරුත් දන්න Algo Pro Emperor Algo Pro ඉන්ඩිකේටර් එකයි මෙන්න මේ ඉන්ඩිකේටර් wave trend. එතකොට ඔයාලා දන්නවා මේ ඉන්ඩිකේටර් එක ගොඩක් වටින ඉන්ඩිකේටර් එකක් Algo Pro එකයි wave trend එක. ඉතින් මුල්ම ගන්න එක්කෙනාට ඕකේ ඒ කියන්නේ මේ වීඩියෝ එක රිලීස් කරලා දවසක් ඇතුළත ඒ කියන්නේ ඉන්ඩිකේටර් එක ගන්නවා. කොහොමද පළවෙනි එක්කෙනාට ඉන්ඩිකේටර් එකත් එක්ක ඉන්ඩිකේටර් තුනම දෙනවා gift එකක් හැටියට. ඕකේ good luck එහෙනම් guys. අපි නැවත හමුවෙමු අපේ new indicator strategy එකත් එක්ක මම live වෙනවා guys. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේක accurate එක. හරිද? ඉතින් මම හිතනවා ඔයාලා live දැක්කා මේ indicator. ඉතින් good luck guys. See you soon.